හෙලෝ මචං ඉතින් මොකද ඔන්න අද ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරිම වීඩියෝ එකක් ආයේ ඉතින් සුපිරිම ප්‍රෝ ප්ලේයර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මේක ගෙනල්ලා තින්නේ ඉතින් උඹලට පේනවා බලන්න වටේ කරවලක් කරන්න ගියොත් ඉතින් උඹලට කොහොමද ඉතින් හෙඩ්ෂොට් එක ගන්න උඹලට බලා ගන්න පුළුවන් හරිද ඉතින් පේනවනේ හරියට හෙඩ්ෂොට් මම කේලින් කකුල් දෙක විතර උඩට ටැග් කරන්න ඕන මචං හරිද මම මචං වීඩියෝ එකෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා බලලා හරිද මොකද ගොඩක් මහන්සියෙන් තමයි මම දන්නේ හරිද ප්ලේ ලිමිට් ගහලා ඒක වැදුනත් ජනික ෆුල් එක කරන්න වන් නැත්තම් අන්නවා වගේ ජනික කියලා නම් එනවට ගන්නවා හරිද මෙයට ගහලා එක වැදුනත් ඔය පේනවනේ ෆයර් බටන් එක කිලින් උඩට උඹලා කරන ලොකුම නැත්නම් බෝල් හරියට ගන්න සමහර ඒ විදිහට ගන්නවා සමහර මේ විදිහට ගන්නවා ඉතින් මේ විදිහට මම දැන් පෙන්නන විදිහට හරියට බෝල් එක ගහපන්කෝ ඉතින් හොඳ සමහර ගහන්නේ මෙන්න මේ විදිහට බෝල් එක ගන්නවා මේ විදිහට ගහනවා නැත්තම් මේ විදිහට ගහනවා මෙහෙම ගහනවා එහෙම ගහනවා ගාලා හරියන්නේ නැහැ හරිද බෝල් එක ගහනවා මෙන්න මේ විදිහට කරනවා මොන බෝල් එකද ඊට පස්සේ බෝල් එක ගැහුවා ගත් බෝල් එක අතර ගත්ත නැමුණා දෙකම බෝල් එක ගැහුවා මුලින්ම බෝල් එක පොඩිකම් පැටලෙනවා බා වැදෙන්නේ නැහැ මුලින්ම ගැහුවා මුලින්ම ගැහුවා බෝල් එක අතරින් මුලින්ම බෝල් ගැහුවා බෝල් එක අතර ගත්තා නැමුණා ගැහුවා ගන්න කෙනෙක් රැක් කරා බෝල් එක අතර ගත්තා ගවම්මම නැමුණා ඊට පස්සේ ෆයර් බටන් එක ටච් කරා හරිද ඔන්න ඔය විදිහට තමයි මචං ගහන්නේ දැන් අපි බැක් වෙලා ලෝන් ඔෆ් එකට එමු ගිහිල්ලා බලමු මට ලෝන් ඔෆ් එච්චර ගහන්න බෑ මචං කෑවත් හින්ද ගණන් ගන්න එපා මොකද හෙඩ්ෂොට් එකක් නෙවෙයි මට ඒකට දෙන කස්ටම් වගේ නම් කොහොමද ගන්න බෑ ලෝන් ඔෆ් නම් මම කොහොමද ඉතින් මම ලෝන් ඔෆ් නම් කොහොමද ගහන්න බෑ මචං හරිද ගණන් ගන්න එපා කිව්වොත් මම ඊළඟට කස්ටම් එකක් ගහලා දාන්නම් කස්ටම් එකක් දැන් ලෝන් ඔෆ් එකේ කස්ටම් එකක් ගහන්නම් කොහොමද හරිද ඒක දාන්නම් ඊට පස්සේ ඉරලා කස්ටම් එකක් ගහලා නම් හරිද මම තමයි බෝල් එක ගන්න බලාගෙන හරි බැටරිස් හරි ගමන්නේ අපන් ඒක අන්න තමසෙම නේද ගහලා ඉවරයි මචං මේ ෆෝන් එකේ තියෙන ලෙඩක් තමයි බං මචං ඔක හදාගත්ත ඒසන එක මේක මේ කෙලාකට ඔහොම වෙනවා බා දැන් හරි දැක්කනේ තියෙන පොඩ්ඩක් තියෙන ගණන් ගන්න බා බං මචං අන්න දැක්කන වටේ ටැග් කර වටේට ෆයර් බටන් වටේ කරව ගන්නද වදින්නේ නැහැ මචං වදින්නේ නැහැ මං අර රූමට ගහලා ඉවරම වටිනේ දැක්කනේ මචං එහෙම ගහන්න එපා කවදා හරිද එහෙම ගහන්න එපා උඹලා එහෙම ගියොත් උඹලට කවදාවත් හරියට හෙඩ්ෂොට් එකක් ගන්න වෙයි කොහොම වෙන්නේ අපි ඉන්න වෙන හොයාගෙන යන්න වෙයි වගේනේ යන් හොයාගෙන පේනවනේ බල කන්නේ වං ඒක ලෝකට වල බෝල් එකකට ගහවන්න පුළුවන් නේද ඉතර වදින්නේ නැහැ වං ගණන් ගන්න එපා ඒක ගහන්න අමාරුයි මේ දවස් වල බා සමාවියා
හරිද බං. දැන් 40කට මැච් එක ගාම කෑවක් ගණන් ගන්නවා මචං. මට එකට වදිනවා කොහොමද ගන්න බෑ බං. හරිද. මම දැන් මේ කියලා කස්ටමර් ගහන්න යන්නම්. හරිද. ඒකත් මොනවෙයිද දන්නේ කොහොම හරි මට ඔලුවට වදිනවා නම් ගොඩක් ගහන්න පුළුවන් බං. BR CS එහෙම ගහන්න පුළුවන්. මේ ලෝන් ඕෆ් කොහොමද ගහන්න බෑ බං කස්ටමර් එකට වදිනවා නම්. මම මේ වීඩියෝ එක ඉවර වෙලා ඊට පස්සේ වෙනම මේකට ජොයින් කරලා වීඩියෝ එකක් දාන්නම්. මේ කස්ටමර් ගහන වීඩියෝ එකක් අන්න ඒක බලපල්ලා. කොහොම ඔල්ලසියා ගණන් ගන්න දෙපා මචං. මේ ගුරේ මේ පොඩ සෙමෙල් දිනකින්ද කාටාර බොන්න වෙනස් මචං. කෝපක් නම්මට හරිද බං මචං. මට ඉතින් මෙච්චර ගහගන්න බෑ. හරිද ලෝන් ඔෆ් එහෙම හරිනේ. හරි බං මචං. දැන් අපි කස්ටමර් එකට ගිහිල්ලා බලමු. යන්කෝ බලන්න. ඉතින් සුපිරිම් ප්‍රෝග්‍රෑමින් කරන විදියක් තමයි මේ උඩට ගෙනාවේ. හරිද. අනිත් එක තමයි මේ කරන වැඩත් තමයි අනිවාර්යෙන් මෙන්න මේ ඒක අවුලන්නේ. හරිද. ඒක මේ වගේ පොල් දාගන්න බෑ. ඔන්න ඔය වගේ පියා. මේක නම් කොහොමද දාගන්න බෑ මචං. මේ දන්නම් මොකද දෙපැත්ත දුකට ප්ලේ කරගන්න අමාරු වෙනවා මචං. හරිද. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ සාමාන්‍ය පොඩි වෝල් එකක් දාගන්න. හරිද. ජෙම් හාල්ස් යනුනමේට වගේ ගන්න තියෙන වෝල් එකක්. නැත්තම් සාමාන්‍ය වෝල් එකක් ගන්න. මේ හයිස් යනුනමේ වෝල් නම් දාගන්න යන්න එපා. මේවත් දාගත්තට සාමාන්‍ය වගේ තියෙනවා. පියාට වගේ තියෙනවා නම් කොහොමද දාගන්න බෑ මචං. අම්මට උඹලට ගහගන්න උඹලට කන්න තමයි බා වෙන්නේ. ඔන්න ඒකේ මාරිද අපි දැන් ඒකට යන්නේ. හරිද. මොනවා වෙයිද දන්නේ. සමහරු මේකට වදින්න හදන කස්ටමර් ඔලුවට වදින්නත් හදනවා. මොනවා වෙයිද දන්නේ. ඒකට වදින්නේ නැද්ද ඔලුවට වදින්නේ නැද්ද දන්නේ. ඔලුවට වදින්නේ නැත්නම් හොඳයි. ඒකට වදිනවා මට ඉච්චර ගහන්න බෑනේ බා. බලමු බාන්න ඉතින් ප්ලේ කරලා. මම බා. මේ තෝමල දැක්කලා වෝල් එක කරා වෝල් එක ගත්තට මුණ ගැහුවා. රෙක් කරා වෝල් එක ගත්තට මුණ ගැහුවා. හරියට තමයි බං උඹලා ගහන්න ඕන බං. හරිද. වැඩි වදින් කතා කරන්න බෑ බං. මේ මට මේ සිම බං. හරිද. අඩු මේක එකට වදින එකක් බං. අඩු මේක ගහගන්න බැරි වගේ බං. එකට වදින එකක් බං. බෑ බං අඩි. එකට වදින එකක් බං මේක අර අඩු කමන්නේ බං. මම උඹලා ස්ටෙප් ටික ගියා ඉතින් හරි කනවනේ බං. කකාරි ස්ටෙප් ටික කියලා දෙනවනේ. ඒක නවුලන්නේ නැහැ අප්පා මට. කොමර් ප්‍රෝග්‍රෑම් වෙන කෙනෙකුට උඹට ස්ටෙප් ටික කියලා දෙනවනේ බං මම. එච්චරයි. මම මේ වීඩියෝ ඉවරලා ඔයාලට පුල් කස්ටමර් නම් දාන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද බැටරි මදි බං. කින්න මැච් 2 3 4ක් දාන්න පුළුවන් වෙයි බලමු. 3ක් 4ක් දාගන්න පුළුවන් වුණොත් හරි බං. ටච් එක නැති සීන් එක වෙලාවකට තියෙනවා බං. ඒකින්ද ඒක එච්චර ගණන් ගන්න එපා. ඔන්න බලන්න දැන් ඔළුව දීගෙන යනවා. ඔන්න බල එනයට ඔළුව දීගෙන යනවා. එනිම ගන්න පාර. හරි දැක්කද? කවදාවත් වම් එනිමයට ඔළුව දීගෙන යන්න බබා. ඔළුව දීගෙන යනවා වුණත් ඕපන් එකේ නේද බෝල් එකක් හරි ගගහනවා මම. දැක්කනේ මොනවද? හරිද? දැක්කනේ මොනවද? එහෙම වෙන්න එපා බං කවදාවත්. අනිත් උඹලට අනිත් එක වැදගත්ම වෙන දේ තමයි ඔබ කවදාවත් ඇදන් ගිහිල්ලා ගන්න හදන්න එපා බං. කියන්නේ
උඹලා දැන් ඌ ගාවට යනවා හරිද? මේ ඌ රස් කරන්නේ ඔබ රස් කරන්නේ නෙමෙයි. ඔබ පුළුවන් තරම් ඩෙසර්ට් එක අතර ගත්තොත් දැන් තමයි ඔබ ඩෙසර්ට් එක අතර ගත්තා. ඒ ඩෙසර්ට් එක අතර ගත්තොත් ඔබ ජොයිස්ටික් එකෙන් අර එන පිටිපස්සට සෝන් එක කියලා වට ගිහිල්ලා ඌ දුවගෙන උඩට ගහනවා. ඌළු තියගෙන බං ඒකට. එහෙම ගහන්න යන්න බං. එහෙම ඔබලා ප්ලේන් පාර්ටි චාටර් බං. අන්න බං මගේ ආය 999 වැටෙන්න බලන්නේ. මේතුමා අඩෝ වයිවා බාඩ පැත්තෙන් පේන එක 999 වෙරලා බන් තියෙන්නේ මේකේ. නිකන් කමෙන්ට් කරලා කොමන් ස්ටෙප් එක කියලා ඉන්නවා මෙච්චර. හරිද? කොහොමද ඔයගොල්ලෝ ස්ටෙප් ටික කියවන්නේ? මට ඒක ඇති බං හොඳටම. නෑ බං මම ඔයගොල්ලන්ට කස්ටම් එකක් ගහන විදියක් දාන්නම් බත් දැන් හරිද? දැන් බං ඒක බලපල්ලා. හරිද? මම කස්ටම් එක ගන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරපල්ලා ලයික් කරපල්ලා බා. Blood. First blood.